හරි. ඔයාලට රෙකෝඩින් පුළුවන් නේද? වයින් කරගන්න. හරිනේ. මේකේ මේකේ තේරුම තමයි පුතේ 1 2 3 මේ n දක්වා එකතු n බෙදීම 2යි n ධන 1යි කියන එක. කියන්නේ උදාහරණයක් විදිහට 5යි කියමුකෝ n සමානයි 5යි. 1 2 3 4 5 මේ ටිකේ එකතුව. වම් පැත්තේ එකතුව 5 4 20යි 20 3 5යි 4යි 9යි 12යි 14යි 15යි නේද? n සමානයි 5 වෙද්දි මේ පැත්ත 15යි. මේ පැත්තට 5 ආදේශ කරන්න. 5 බෙදීම 2 5 ධන 1. එනේ 5 බෙදීම 2යි 5යි 1යි 6යි. 2 1යි 2 3යි. 3 වරක් 5 15යි. මේ පැත්ත එකතු කරලා ගන්නවා මේ පැත්ත නිකම් එකතුව දෙනවා. නම් 100ක් නම් පද 100 එකතුව 1 ඉඳලා 100 දක්වා එකතුව. එහෙම නැත්නම් 10 නම් පද 10 එකතුව. 1 ඉඳලා 10ට සංඛ්‍යාවල එකතුව. මේ පැත්ත එකතු කරලා ගන්න ඕනේ. මේ පැත්ත නිකම්ම ගන්න පුළුවන්. 10 බෙදීම 2 10 ධන 1 කියලා දානවා. 10 දෙකෙන් බෙදුනහම 5යි 10යි 1යි 11යි 11 5 55යි කියලා ගන්න පුළුවන්. අන්න ඒකයි මේ මුල් සංඛ්‍යාවල එකතුව තමයි n බෙදීම 2යි n ධන 1යි කියන්නේ. නේද? ඊළඟට තව සූත්‍රයක් තියෙනවා. ඕකේ දෙවෙනි සූත්‍රය. අපි ඊළඟට ඔප්පු කරමු මේවා. මෙහෙම එකක්. සිග්මා r සමානයි 1 සිට n දක්වා r වර්ගය. මේක n බෙදීම 6යි n ධන 1යි 2යි n ධන 1 කියලා තමයි තියෙන්නේ. පද මාරු කරලා දැන් එළියට තියෙන්නේ. නෑ n බෙදීම 6යි n ධන 1යි 2යි n ධන 1නේ. සමහර වෙලාවට ඉතින් මේවා මේ n නම් ඉස්සරහම තියෙන මේ දෙන්න මාරු වෙලා ලියනවා ඉතින්. ගුණිතයන්නේ ප්‍රශ්නයක් නෑ. ඒත් මේකේ අදහස් තමයි පුතේ 1 r 1 වෙද්දි 1 වර්ගය 2 වෙද්දි 2 වර්ගය 3 වෙද්දි 3 වර්ගය 4 වෙද්දි 4 වර්ගය 5 වෙද්දි 5 වර්ගය ඔය විදිහට යනවා මේ ආති තුනක් දාලා n වෙද්දි n වර්ගය මේක එකතුවලු n බෙදීම 6 n ධන 1 2යි n ධන 1 මේවා මතක තියෙන්න ඕනේ මූලික සූත්‍ර n සමානයි 3 කියලා ගත්තොත් පුතේ 1 වර්ගය 2 වර්ගය 3 වර්ගය එකතුව 1 වර්ගය 1යි 2 වර්ගය 4යි 3 වර්ගය 9යි උත්තරේ 14යි බලන්න මේ පැත්තට දාලා 3ක් වෙද්දි n සමානයි 3යි 3 බෙදීම 6යි 3යි 1යි 4යි 3 වරක් 2 6යි 1යි 7යි 3 ගුණ කිරීම 2 ධන මේ 2 ගුණ කිරීම 3 ධන 1 3 බෙදීම 6 ගුණ කිරීම 3යි 1යි 4යි 3 වරක් 2 6යි 1යි 7යි 3 ඒවා 1යි 3 ඒවා 2යි 2 ඒවා 1යි 2 ඒවා 2යි දෙවරක් 7 14යි මේක කෙලින්ම දෙනවා අගේ නම් මේ පළමු සංඛ්‍යා බලන්න හැම එකම එකේ ඉඳලා එකතුවට තියෙනවා එකේ වර්ගය දෙකේ වර්ගය තුනේ වර්ගය එහෙම නැතුව මේක තුනේ වර්ගයේ ඉඳලා පහේ වර්ගයට එකතුව නෙමෙයි මැද ඉඳලා නෙමෙයි දෙන්නේ පළවෙනි සංඛ්‍යාවේ ඉඳලා O level වල මතක ඇතිනේ සමාන්තර ශ්‍රේණිය වල කියනවා පළමු පද n සංඛ්‍යාවේ එකතුව. එහෙම නැත්නම් පළමු පේලියේ ඉඳලා 10 වෙනි පේලියට එකතුව. කවදාවත් 3 වෙනි පේලියේ ඉඳලා 10 වෙනි පේලියට අහන්නේ නෑ O level පන්තියේදී. A level වලදී නම් ඕක අහන්න පුළුවන්. හරි. ඊළඟට තව සූත්‍රයක් තියෙනවා. මුල් පද ගණයේ එකතුව. මේ පුතේ කෙලින්ම n බෙදීම 2යි n ධන 1 මේකේ වර්ගය අර පළවෙනි එකේ උත්තරය ආවනේ n බෙදීම 2යි n ධන 1යි කියලා ඒකේ වර්ගය
හරි පහසුයි මතක තියාගන්න. ඔය ටියුට් එකේ වැරදිලා තියෙනවා ටියුට් එකේ එක හදාගන්න ගණේ කියලා. මෙතන හැදිලා තියෙන දෙවෙනි පදේ කියලා මම දෙවෙනි බලයෙන්ම වැදිලා තියෙන එක හදාගන්න තුන්වෙනි බලය කියලා. ඒක ටියුට් එකේ තියෙන අඩුවක්. නේ? අන්න ඉන්ට ටිකක් මත. කියන්නේ මේ කියන්නේ පුතේ එකේ ඝණය, ධන දෙකේ ඝණය, ධන තුනේ ඝණය මෙහෙම n ඝණය දක්වා එකතුව. n බෙදීම 2යි n ධන 1 වර්ගය කියලායි කියන්නේ. පළමු පද n ගානක එකතු. අපි බලමු පළවෙනි පද 3 අරගෙන. එකේ ඝණය, දෙකේ ඝණය, තුනේ ඝණය එකතු. එකේ ඝණය නම් 1යි, දෙකේ තුන්වෙනි බලය 8යි, තුනේ තුන්වෙනි බලය 3 9 27යි නේද? 27යි 3යි 30යි 35යි 36ක් එනවා. මේක බලන්න 3ක් දැම්මහම 3 බෙදීම 2යි 3 ධන 1යි. 3 බෙදීම 2යි 3 වරක් 2 3 1යි 4යි. 2යි 3 වරක් 2 6යි 6 වර්ගය 36යි. හරි නේද? දැන් මුල් පද පළමු පද ඝණයන්ගේ අයික්කය දෙන්නේ n බෙදීම 2යි n ධන 1යි කියන සූත්‍රයෙන්. ඕවා මූලික සූත්‍ර විදිහට මතක තියාගන්න ඕනේ ශ්‍රේණිපද. තේරුණාද? ඔය හොඳට මතක තියාගන්න මූලික සූත්‍ර විදිහට ශ්‍රේණි පාඩමේදී ඔක මතක තියාගන්න ඕනේ. ඕනෑම අවස්ථාවක මේවා ඔප්පු කරන්නේ නැතුව ඍජුව භාවිතයට ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. දැන් ඕකේ කියවෙනවා මෙහෙම. පළවෙනි. සිග්මා r සමාන 1 සිට n දක්වා r ගේ එකතුව n බෙදීම 2යි n ධන 1යි කියලා ගණිත අභිහනේ ඔප්පු කරන්න. මේ පැත්ත පුතේ වම් පැත්ත මේ පැත්ත දකුණු පැත්ත n සමානයි 1ට අපි ඔප්පු කරන්න ගමුකෝ. n සමානයි 1 වෙද්දී සිග්මා r සමානයි 1 සිට 1 දක්වා r. ඒ කියන්නේ r වල අගය 1යි. වම් පැත්ත. දකුණු පැත්ත 1 බෙදීම 2යි 1 ධන 1යි. කියන්නේ 1 බෙදීම 2යි 1යි 1යි 2යි. දෙකට දෙක කැපුණාම උත්තරේ 1යි. එහෙනම් n සමානයි 1ට ප්‍රතිඵලය සත්‍ය වේ කියලා ලියන්න. ප්‍රතිඵලය සත්‍ය වේ. ලියන්න. හරි. ඊළඟට n සමානයි p ට සත්‍යයයි උපකල්පනයේ ඉකලිය n සමානයි p ට සත්‍යයයි උපකල්පනයේ n සමානයි p ට සත්‍යයයි උපකල්පනයේ. එතකොට ලියන්න පුළුවන් සිග්මා r සමානයි 1 සිට p දක්වා r. මේ පැත්ත p බෙදීම 2යි p ධන 1යි. ඒ කියන්නේ මේක යනවා r එකේ ඉඳලා p දක්වා කියන්නේ 1 ධන 2 ධන 3 ධන p දක්වා එකතුව p බෙදීම 2යි p ධන 1යි කියන එකනේ ඔය කියවෙන්නේ මේකේ. ඊට පස්සේ මේක කියවෙනවා p ධන 1ට ඔප්පු කරන්න ඕනේ. p ධන 1ට නම් මේක සාධාරණ පදයේ ur
u r ඊළඟට ලියනවානේ සාධාරණ පදය r. එහෙනම් p වෙද්දි p නම් ඊළඟට තියෙන p ධන 1. නම් n සමානයි p ධන 1ට. මේ පැත්තට මොකද වෙන්න ඕනේ? 1 ධන 2 ධන 3 ධන පිප්පේලියක් p ඊළඟට p ධන 1ක් එකතු වෙන්න ඕනේ. එහෙනම් මේ පැත්තට p බෙදීම 2යි p ධන 1ට p ධන 1ක් එකතු වෙන්න ඕනේ. දෙපැත්තට p ධන 1ක් එකතු වෙනවා. ඕනනම් ලිව්වත් කමන්නේ උඩින් දෙපැත්තටම p ධන 1ක් එකතු කිරීම කියලා. එතකොට මේ පැත්ත ලියන්න පුළුවන් පුතේ p ධන 1ට යනවනේ සිග්මා r සමාන 1 සිට p ධන 1 දක්වා r. එහෙනම් r 1 වෙද්දි හරි 2 වෙද්දි මෙතෙන්ට එනවා 3 වෙද්දි මෙතෙන්ට එනවා p වෙද්දි මේක p ධන 1 වෙද්දි මෙතන තියෙනවා. එහෙනම් මේ පැත්තේ උත්තරේ මේ දෙන්නගෙම p ධන 1 පොදුයි. p ධන 1 එළියට ගන්න. ඉතුරු වෙනවා p බෙදීම 2 ධන 1 කියලා. මේකේ p ධන 1යි මෙයා ගත්තාම p ධන 2 බෙදීම 2යි. එහෙනම් දැන් ඔප්පු වෙලා තියෙන මේක පෙන්නනවා p ධන 1 p ධන 1 p වෙනුවට මෙතන p වෙනුවට p ධන 1 වැටෙනවා කියන්නේ ඉරක් ගහනවා උඩින්. මේකත් p වෙනුවට p ධන 1 ආවා කියන්නේ p ධන 1 ධන 1 කියලා ලියනවා. දැන් p ධන 1ට ඔප්පු වෙලා තියෙනවා. මේවා මේ p මේක තිබුණත් ඇති p ධන 2යි මේක තිබුණත් ඇති ලකුණු දෙනවා. ඊට වඩා හොඳයි ඉතින් මෙහෙම පෙන්නන්න. ඔතන යටින් ලියන්න. n සමානයි p ට සත්‍ය වේ නම් n සමානයි p ධන 1ට සත්‍ය වේ. n සමානයි p ට සත්‍ය වේ නම් n සමානයි p ධන 1ට සත්‍ය වේ. එම නිසා සියලු ධන නිකිල n සඳහා සියලු n අවයවයක් z ධන මෙහෙම ලිව්වත් කමන්නේ. මේ කියවෙන්නේ සියලු ධන නිකිල n සඳහා. වැදගත්ම වචනේ ගණිත අභ්‍යුහන මූලධර්මයේ අනුව ගයන අයනම යන්න ලියන්න. ඔකට තමයි විභාගෙදී ලකුණු දෙන්නේ. ගණිත අභ්‍යුහන මූලධර්මයේ අනුව ප්‍රතිඵලය සත්‍ය වේ. ප්‍රතිඵලය සත්‍ය වේ. ඊළඟට අනිත් එකට යන්න. ඊළඟට කියන්නේ සිග්මා r සමානයි 1 සිට n දක්වා r වර්ගය. මෙයාගේ එකතුව p බෙදීම 6යි p ධන 1යි 2යි p ධන 1 කිය. බව පෙන්වන්න. p නෙමෙයි n බෙදීම 2යි n ධන 1යි 2යි n ධන 1. දැන් මේකත් n සමානයි 1ට කියලා දාන්න. වම් පැත්ත කියන්නේ මේ පැත්ත සිග්මා r සමානයි 1 සිට 1 දක්වා r වර්ගය. ඒ කියන්නේ මේකේ උත්තරේ 1 වර්ගය 1යි. එක විතරයි යන්නේ. දකුණු පැත්ත 1 බෙදීම 2යි 1 ධන 1 2 ගුණ කිරීම 1 කියන්නේ 2යි ධන 1. මෙයාට මෙයා කැපෙනවා n බෙදීම 6යි. n බෙදීම 6යි. දැන් මේක 1යට 6යි 2යි 3යි. 3 වරක් 2 6යි 6න් බෙදුනහම 1යි. එහෙනම් n සමාන 1ට ප්‍රතිඵලය සත්‍ය වේ.
n සමානයි 1ට ප්‍රතිඵලය සත්‍ය වේ. ඊළඟට යන්නේ n සමානයි p ට උපකල්පනය. n සමානයි p ට සත්‍යයයි උපකල්පනයෙන් n සමානයි p ට සත්‍යයයි උපකල්පනයෙන්. එතකොට මේක එනවා සිග්මා r සමානයි 1 සිට p දක්වා r වර්ගය සමානයි p බෙදීම 6යි p ධන 1යි 2යි p ධන 1 කියලා. කියන්නේ මේ කියවෙන්නේ 1 වර්ගය 2 වර්ගය 3 වර්ගය p වර්ගය p බෙදීම 6යි p ධන 1යි 2යි p ධන 1 කියලා. ඊළඟට n සමානයි p ධන 1ට සාධනය කරන්න යනවා. එහෙනම් මේ පැත්තට ඕනේ අන්තිමේට p වර්ගය p ධන 1 නම් p ධන 1 වර්ගය. එහෙනම් දෙපැත්තටම p ධන 1 වර්ගයක් එකතු කරනවා. 2 වර්ගය 3 වර්ගය p වර්ගය ධන p ධන 1 වර්ගය. මේ පැත්තට p ධන 1 වර්ගයක් එකතු වෙනවා. p ධන 6යි p ධන 1යි 2යි p ධන 1 මේ පැත්තට p ධන 1 වර්ගයක් එකතු වෙනවා. හරි. එතකොට මේ පැත්තේ එනවා සිග්මා r සමාන 1 සිට p ධන 1 දක්වා r වර්ගය. හරි. 1 වර්ග 2 වර්ග 3 වර්ග p වර්ගය p ධන 1 වර්ගය. හරි. මේ පැත්තේ එනවා p ධන 1 පොදුයි. p ධන 1ක් එළියට ගන්න. එතකොට p බෙදීම 6යි p ධන 1 ගියා 2යි p ධන 1 ධන p ධන 1යි කියලා ලියන්න පුළුවන්. p ධන 1 මෙයා 6න් ගුණ කරන ගමන් 6ක් එළියට ගන්න. එතකොට 2යි p වර්ගය ධන p මෙයා 6න් ගුණ කරා 6යි p ධන 6. එතකොට p ධන 1 බෙදීම 6යි 2යි p වර්ගය ධන 7යි p ධන 6. p ධන 6 p ධන 1 බෙදීම 6යි මේක කෙලින්ම p ධන 2යි 2යි p ධන 3. හරිද බලන්න. 2යි p වර්ගය 3යි 4යි 7යි p 6යි. හරි. දැන් ඕක අර විදිහට ලියන්න. p වෙනුවට p ධන 1නේ. p ධන 1 බෙදීම 6යි මෙයාට ඉරක් ගහන්න. මෙතෙන්ද p ධන 2 කියන එක ලියන්න p ධන 1 ඉරක් p 1. මේක ලියන්න 2යි p ධන 1. 2යි p ධන 2නේ. තව එකක් එනවා. එතකොට අර කලියන් n සමානයි p ට සත්‍ය නම් n සමානයි p ධන 1ට සත්‍ය වේ. එම නිසා ගණිත අභිවහන මූලධර්මය අනුව මේක ලියන ගණිත අභිවහන මූලධර්මය අනුව සියලු ධන නිකිලෙන් සඳහා ප්‍රතිඵලය සත්‍ය වේ. හරි r ගණය ඔයගොල්ලෝ ගෙදරින් බලන්න සහ කරලා ඔය විදිහටම ඔප්පු කරන්න. මම දැන් නෝට් එකේ හැදුවද කොහෙද r ගණය? හරි. ඊළඟට මාතෘකාව ලියා ගන්න. මම හිතන්නේ ටියුට් එකේ තියෙනවා 4 වෙනි පිටුවේ 2 වෙනි ගාන විදිහට. මේකෙන තියෙන මූලික සූත්‍ර භාවිතයෙන් සාධාරණ පදයේ දී ඇති විට ශ්‍රේණියක ඓක්‍ය ගන්නයි කියන්නේ. ඒ අර්ථය ලියන්න මූලික සූත්‍ර භාවිතයෙන් ශ්‍රේණි සමාකලනය.
මූලික සූත්‍ර භාවිතයෙන් ශ්‍රේණි සමාකලනය. නැත්නම් ශ්‍රේණියක් එකතු කරනවා. මූලික සූත්‍ර භාවිතයෙන් කියන්නේ පුතේ දැන් ඔය කතා කරා මූලික සූත්‍ර වර්ග තුනක්. ඒවා ගැනයි ඔය කතා කරන්නේ. දැන් රටාවක් දීලා තියෙනවා UR කියන්නේ R ධන 3 කියන සංඛ්‍යා රටාව නම් කියන්නේ මේක R එක වෙද්දී පළවෙනි පදය 1යි 1 ධන 3යි දෙක වෙද්දී 2යි 2 ධන 3යි තුන වෙද්දී 3යි 3 ධන 3යි මේ ටිකේ එකතු. තව විදිහකින් කියනවා නම් 1යි 3යි 1යි 4 2යි 2යි 3යි 5 3යි 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 6 මෙහෙම ලියන්නේ 1.4වත් 2.5වත් නෙමෙයි එක ගුණ කිරීම 4 දෙක ගුණ කිරීම 5 දශම තිත නම් මැද්දේ තියෙනවා මේක පල්ලෙහෙන් තියන්න. හරි මේක එකතුව තමයි මේ SN කියලා හරිය අපි UR කියලා හරි මේ සිග්මා UR කියලා හරි දාන්නේ. මෙයා තමයි U1 කියන්නේ පුතේ මෙයා U2 මෙයා U3 එහෙනම් පොතේ තියෙනවා. එහෙනම් මේක ගන්න පුළුවන් කීයද? n වෙනි පදයේ UN ඕනනම් ඔක දාගන්න. ආපහු ඇස්ත කරගන්න. හරි මෙතෙන් එන්න. n වෙනි පදේ තමයි UN කියන්නේ. දැන් මේකේ පදවල මේකේ එකතුව ගන්න ක්‍රමයක් තමයි මේ මේ අපි මූලික සූත්‍ර භාවිතයෙන් ගන්න. දැන් මේවැ රටාවල් තියෙනවා ඊළඟට රටාවල් අනුව අපි කතා කරනවා. එහෙම නැතුව දැන් මේ සෙට් එකේ එකතුව ගන්න. මූලික මේ විදිහට තියෙන මෙහෙමනම් UR කියන්නේ පුතේ මේක සුළු කරොත් R වර්ගය ධන 3යි R කියලා ලියන්න පුළුවන්. මේකට සිග්මා R සමානයි 1 සිට n දක්වා UR මේ සිග්මා 1 සිට R දක්වා U මේ සිග්මා R සමානයි 1 සිට n දක්වා UR කියලා කියන්නේ U1 U2 U3 UN කියන එකයි. يعني පදයෙන් ගාන එකතුව. පළවෙනි පදය, දෙවෙනි පදය, තුන්වෙනි පදය. අර O level පන්තියේදී ටර්ම් කියන වාරයේ T1 T2 T3 කියලා දැම්මේ. අන්න ඒකම තමයි මේ U1 U2 U3 කියලා දාන්නේ. එහෙනම් මේකට සිග්මා දාදී ඔයගොල්ලන්ට කියලා දුන්නා සිග්මා පාවිච්චි කරන විදිහ. මේකට සිග්මා එනවා R1 ඉඳලා n දක්වා R වර්ගය නියතේ එළියට අරගන්න පුළුවන්. සිග්මා R සමානයි 1 සිට n දක්වා R. එහෙනම් මේක එකතුව n බෙදීම 6යි n ධන 1යි 2යි n ධන 1 කියලා ඉගෙනුවා. දීලා තියෙනවා. 3යි. මේකගේ n බෙදීම 2යි n ධන 1යි. දැන් මේ දෙක සුළු කරමු. දෙන්නටම n වතාවක් n ධන 1 පොදුවේ තියෙනවා. ඒකට අමතරව දෙකකුත් එළියට ගන්න පුළුවන්. n වතාවක් n ධන 1 දෙක ගත්තම ඊළඟට 2යි n ධන 1 බෙදීම 3. මෙතන 3ක් ඉතිරි වෙනවා. ධන n ධන 1 එළියට ගත්තා. දෙකත් එළියට ගත්තා. දැන් මෙතන ඉතුරු වෙන්නේ 3 ඉලක්කම විතරයි.
ඔන්න පැත්තක මේකත් ලියලා ලියා ගන්න. එහෙනම් පුතේ මේක සුදු කරාම අපිට එනවා n බෙදීම 2යි n ධන 1යි මේක සුළු වුණාම 3 නේද ඉතුරු වෙන්නේ. දෙකක් ගියා 3යි 3 වරක් 3 9යි 2යින් ධන 3 වරක් 3 9යි 1යි 10යි 10 බෙදීම 3යි. එහෙනම් මේක උත්තරේ එන්නේ n බෙදීම 2 දෙවරක් 3 6ක් වෙනවා n බෙදීම 6යි n ධන 1යි 2යි n 10යි කියලා ගන්න පුළුවන්. මේ පොදු පදයේ මේ අගේ වෙන ශ්‍රේණියේ එකතු. හරිද බලන්න. u එක වෙද්දී එකේ වර්ගය ධන 3 ගුණ කිරීම 1. දෙක වෙද්දී දෙකේ වර්ගය ධන 3 ගුණ කිරීම 2. තුනක් වෙද්දී තුනේ වර්ගය 3 ගුණ කිරීම 3. මේ ටික එකතුව බලන්න. එකේ වර්ගය 1යි මෙහා 3යි. දෙකේ වර්ගය 4යි 3 වරක් 2 6යි. තුනේ වර්ගය 9යි 3 වරක් 3ක් 9යි. 9යි 18යි 22යි 28යි 29යි 32යි. 30 32යි එකතු. බලන්න 3 දාලා මේකෙත් එනවද කියලා 32. 3 බෙදීම 6යි 3 ධන 1 3 වරක් 2 6යි 6යි 10යි 16යි. අනේ 3 වරක් 4 12යි 12යින් බෙදුනහම 2යි දෙවරක් 16 32යි. හරි. නම් මේ ශ්‍රේණියේ මේ රටාවේ මේ පදයෙන් ගානක එකතු n බෙදීම 6යි n ධන 1යි 2යි n ධන 10යි. අපිට ඒක ලියන්න පුළුවන් මෙහෙම සිග්මා r සමානයි 1 සිට n දක්වා ur. එහෙම නැත්නම් මේකම ලියන්න පුළුවන් r වර්ගයේ ධන 3ir කියන රටාවේ එකතුව n බෙදීම 6යි n ධන 1යි 2යි n ධන 10යි. ඕනනම් දෙකක් එළියට ගන්නත් පුළුවන්. දෙකක් එළියට අරගෙන 2යි දෙකක් එළියට ගත්තොත් මෙතන 6 තියෙනවා. 6 දෙකෙන් බෙදුනහම n බෙදීම 3යි n ධන 5යි. එහෙම ලියන්නත් පුළුවන්. මෙතනින් 2යි n එළියට ගත්තා. 6 දෙකෙන් බෙදුනහම 3යි. තව රටාවක්. සාධාරණ පදයේ ජෙනරල් ටර්ම් එක ur කියන්නේ r ඍණ r වතාවක් 1 ඍණ r වර්ගය කියන පද සමූහයේ පදයෙන් ගානක එකතු. මෙතන දරදා ගන්න. නැත්නම් ඍණ වෙති ආයි ඔක ඍණ ගන්නට. නම් මේකෙත් අර විදිහට දැම්මාම සිග්මා r සමාන 1 සිට n දක්වා ur. මෙතන හැදෙනවා මෙයා r වර්ගයනේ. මෙයා r මේ r එක් වරකාර r සමාන 1 සිට n දක්වා r. ධන මේ දෙන්න ගුණ වුණාම r ඝනය. සිග්මා r සමාන 1 සිට n දක්වා r ඝනය. දැන් මේක එකතුව n බෙදීම 2යි n ධන 1යි කියලා තියෙනවා. පද ගානක එකතුව. මේක එකතුව n බෙදීම 2යි n ධන 1 මේකම වර්ගය නේද? මූලික සූත්‍රවල. එහෙනම් මේ වගේ ඒවා දෙකක් තියෙනවා. n බෙදීම 2යි n ධන 1යි එළියට ගන්න. මෙතන 1යි
මෙතන ආයෙත් වෙනවා n බෙදීම 2යි n ධන 1යි කියලා. මේ වගේ ඒවා දෙකක් තියෙනවානේ. දැන් n බෙදීම 2යි n ධන 1යි. මේක සුළු වුණාම 2යි n වර්ගය ධන n මෙයා ගියාම 1යි 2යි බෙදීම 2. මේක සුළු වෙනවනේ. මේක එකතු වෙනා ලියන්න පුළුවන් ওই රටාවේ n බෙදීම මේ දෙකක් ගියාම n ගුණ වෙලා 4යි n ධන 1යි n වර්ගයේ ධන n ධන 2 කියලා. මුසුළු කළා ලියන්න පුළුවන්. ඔතෙන් ලියා ගන්නකො. ඊළඟට ලියා ගන්න පුතේ. සර්ව සාම්‍යයක් ඇසුරෙන් ශ්‍රේණි සමාකලනය. සර්ව සාම්‍යයක් ඇසුරෙන් ටියුට් එකේ තියෙනවා එහෙම ගානක්. තුන්වෙනි ගානට යන ටියුට් එකේ හතරවෙනි පිටුවේ තුන්වෙනි ගාන. ඒක තියෙනවා 2r ධන 1 ඝනය ඍණ 2r ඍණ 1 ඝනය සමානයි 24යි r වර්ගය ධන 2 බව සාධනය කරන්න. මේක සරසාම්‍ය භාවිතයෙන් කියලා උත්තරයක් දීලා තියෙනවා හදන්න. මේක හදද්දි පුතේ මේ පැත්ත වම් පැත්ත ඉස්සෙල්ලා මෙයාව සුළු කරලා මේ උත්තරේ ගන්න බලන්න. මොකද කරන්න පුළුවන්? මෙතන තියෙන ඝන දෙක අන්තරයක්. ඝන දෙක අන්තරේ O level පන්තියේ මතකයිනේ. A ඝනයේ ඍණ B ඝනයේ සාධක. A ඍණ B ඊළඟට A වර්ගය මෙතන ඍණ නම් මෙතන ධන මේ දෙන්නගේ ගුණිතය AB මෙතන ඍණ තිබ්බත් ධන තිබ්බත් මෙතන ධන B වර්ගය. A ඝනය ධන B ඝනය නම් එතෙන් එන්නේ A ධන B නේද? ඊළඟට මෙතන A වර්ගය මෙතන ඍණ තිබ්බත් ධන තිබ්බත් මෙතන B වර්ගය මෙතන ධන තියෙනවා නම් මෙතන ඍණ කියලා මේ දෙන්නයි ගුණිතය දාන්න. ඕක තමයි ඝන දෙක අන්තරයයි ඓක්‍යයි. ඕකත් පැත්තක ලියාගන්න. ලියලා ඕකට ඔය ඝන දෙක අන්තරයේ සූත්‍රය දාන්න. සාධක වෙන් කරන. ඔය බැලුවොත් මෙයා A මෙයා B නේද? දැන් A ඍණ B 2r ධන 1 ඍණ 2r ඍණ 1 ඊළඟට මෙයාගේ වර්ගය 2r ධන 1 වර්ගය මෙයා ඍණ නම් මෙතන ධන මේ දෙන්නගේ ගුණිතය 2r ධන 1 2r ඍණ 1 ඊළඟට මෙතන ඍණ තිබ්බත් ධන තිබ්බත් මෙතන ධන මෙයාගේ වර්ගය 2r ඍණ 1 වර්ගය මේක සුළු කරන්න 2r ධන 1 ඍණ 2r ධන 2
මේකේ වර්ගය 2r වර්ගය 4r වර්ගය දේවතාව පද දෙකේ ගුණිතය කිව්වහම 4r ධන 1 මේ දෙන්න ගුණ වෙනවා 4r වර්ගය ඍණ 2r නැත්නම් වර්ග දෙක අතරේ නේද තියෙන්නේ 2r ධන 1 2r ඍණ 1 කියන්නේ 4r වර්ගයේ ඍණ 1 මෙයා සුළු වුණාම 4r වර්ගය ඍණ 4r දේවතාව පද දෙකේ ගුණිතය ධන 1 2r ට 2r කැපෙනවා 2 1 3යි මෙතන වැරදිලා නේද ඍණයි ධන 1 1 2යි මෙතන වැරදිලා ඍණයි ධන සුළු කරලා උත්තරේ දාලා මෙතන 4r 8r 12යි 12r වර්ගය මේ ධන 4r ට ඍණ 4r කැපිලා යනවා මේ ධන 1ට මේ ඍණ 1 අයින් වෙලා යනවා මෙතන ධන 1ක් ඉතුරු වෙනවා අද බලන්න අඩපාඩුවක් තියෙනවා කියලා 24r වර්ගයේ ධන 2 මෙයා සුළු කරාම 24r වර්ගය 24r වර්ගය ධන දෙවරක් 1 2යි මේ ටික තමයි බේස් එක දුවන්නේ මේක වෙනම ලියලා තියාගන්න අපි ඊළඟ කොටසට යමු ඊළඟ කොටසේ ගානේ කියනවා මේක සර්වසාම්‍යයක් විදිහට භාවිතා කරලා සිග්මා r වර්ගය හොයන්න කියලා. මේක ඔය දීලා තියෙන පැත්ත නෙමෙයි අනිත් පැත්තට ලියමු r වර්ගයෙන් භාවිතයෙන් r වර්ගය හොයන්න කියන්නේ. දැන් අපි අනිත් පැත්තට ලියාගමු මේක. 24යි r වර්ගය ධන 2 සමානයි 2r ඍණ 1 ඝනය ඍණ 2r ධන 1 ඝනය මම පොඩ්ඩක් මේක මෙහාට කරලා ලියන්න 24යි r වර්ගය r ධන 2 සමානයි 2r ඍණ 1 ඝනය ඍණ 2r ධන 1 ඝනය බෝඩ් එක මෙතන මේ වෙලා තියෙනවා තියප එකමයි ලියලා තියෙන්නේ හරි දැන් r සමානයි 1 එතන මෙතන 24යි 1 වර්ගය ධන 2යි r 1 වුණාම දෙවරක් 1 2යි 2 ඍණ 1 ඝනය මේක 1 වුණාම 2 ධන 1 දෙවරක් 1 2 ධන 1 ඝනය r සමානයි 2 24යි 2 වර්ගය ධන 2 r 2 වුණාම දෙවරක් 2 4යි 4න් එකක් 3යි නේද අපි මේක සුළු කරලාම ලිව්වා නම් ඉවරයි ඉස්සෙල්ලා දෙවරක් 1 2යි 2න් එකක් 1යි 1 ඝනය මෙතන දෙවරක් 1 2යි 2යි 1යි 3යි 3 ඝනය දෙක වෙද්දි දෙවරක් 2 4යි 4න් එකක් 3යි
තුනේ ගණය මේක දෙක වෙද්දි දෙවරක් දෙක 4යි 1යි 5යි 5 ගණය දැන් මේක කැපෙනවා බැලු බැලමට ඕනනම් තවත් එකක් අපි ලියමුකෝ r සමානයි 3යි 24යි 3 වර්ගය ධන 2 3 වුණාම 3 වරක් 2 6යි 6න් එකක් 5යි 5 ගණය ඍණ 3 වරක් 2 6යි 1යි 7යි 7 ගණය දැන් පුතේ මේක 15ට එකතු කරගෙන කියමු ඔය ශ්‍රේණි වල තියෙන 15ට එකතු කිරීම 15ට එකතු කරගෙන ගියොත් පුතේ පැහැදිලිව මේ පැත්ත මෙහෙම එකතු වෙනවා මේකේ මෙයා ඉතුරු වෙනවා 3 ගණයට මේ 3 ගණය කැපෙනවා මෙතන ඍණ 5 ගණයට ධන 5 ගණය අඩු වෙලා යනවා එහෙනම් මේ පැත්තට කැපිලා යනවා පේලි කීයක් ලියන්නද 1යි 2යි පේලි දෙකක් ලියද්දිම කැපෙනවා එහෙනම් 1 2 3ට ලියන්න ඕනේ 1යි 2යි ලිව්වා නම් ඇති ඕකේ අනිත් පැත්ත පද n ගානක එකතු වෙන්නේ අහන්නේ පද n ගානක නම් අපි n ලියනවා n ට කලින් පදේ ලියනවා n ඍණ 1 මොකද මෙතන 1යි 2යි ලිව්වහම කැපිලා යනවා එහෙනම් ඕනනම් ලියන්න පුළුවන් n ඍණ 1 n ඍණ 2 n ඍණ 3 උඩට ලියන්න පුළුවන් ඒක තේරුම් ගන්න ඒකින්ද r සමානයි n ඍණ 1 එතන මෙතන හැදෙනවා 24 වතාවක් n ඍණ 1 වර්ගය ධන 2 සමානයි මේ පැත්ත දෙවතාවක් n ඍණ 1 n ඍණ 1 ඍණ 1 ගණය ඍණ දෙවතාවක් n ධන 1 n ඍණ 1 ධන 1 ගණය මෙතන 33ක් විතරක් ඇති පුතේ r සමානයි n 24යි n වර්ගය ධන 2 නම් මේකත් වෙනවා 2යි n ඍණ 1 ඝනය ඍණ 2යි n ධන 1 ඝනය දැන් මෙයාට මෙයා අනිවාර්යෙන් කැපෙනවා මේ 2යි n ඍණ 2 ධන 1 කියන්නේ ඍණ 1යි නම් මෙයාට මෙයා කැපෙනවා මෙයා කලින් පදයට කැපෙනවා මෙයා මේ 7 3 ඊළඟ එකට කැපෙනවා 7 3 වෙනි පද බලන්න මේ පැත්තෙන් එකක් ඉතුරු වෙනවා වගේම මේ පැත්තෙන් එකක් ඉතුරු වෙනවා සමමිතිකයි ලියා ගන්න හරියට නේද ඊළඟට මේ පල්ලෙහාට මේ ටික එකතු කරගන්න පල්ලෙහාට එකතු කරගෙන යද්දි පුතේ මේ පැත්ත එකතු වෙනවා 24 හැම එකටම පොදුයි එකේ වර්ගය දෙකේ වර්ග තුනේ වර්ග n ඍණ එකේ වර්ගය n වර්ගය මම මෙහෙම ලියන්නම් මේ ටික 24 හැම එක්කෙනාටම පොදුයිනේ 24 පොඩ්ඩකට එළියෙන් තියාගන්නම් එකේ වර්ගය දෙකේ වර්ගය තුනේ වර්ගය කීයට යනකම් යනවද n වර්ගයට 33ක් දාන්න n වර්ගය 30 ගොඩාක් දාන්න එපා 33යි දාන්නේ quality maximum මේ දෙකේවා 1 2 3 කීයක් තියෙනවද 1 2 3 ඔහොම n ගාණක් එනවා එහෙනම් දෙකේවා n ගාණක් 2යි n කියලා ලියන්න පුළුවන් එහෙම ඒවා කියලා දුන්නා ලියන විදිහ ඒ පැත්ත හරි මේ පැත්ත එකේ ඝණය ඍණ මොකද්ද 2න් ධන 1 ඝණය කියලා එන්නේ. උතෙන්ට කරගන්න. මේ ටික ලියන්න පුළුවන් පුතේ 24යි
සිග්මා r සමානයි 1 සිට n දක්වා r වර්ගය. සාධාරණ පදය r වර්ගය. එතකොට 1 වර්ගය 2 වර්ගය 3 වර්ගය n වර්ගයට යනකම් යනවා. ඝන 2n සමානයි 1 ඝනය 1යි. නැත්නම් මේක සුළු කරන්න පුළුවන් 1 ඝනය ඍණ 2n ධන 1 ඝනය කියලා. ඝන දෙක අන්තරේ දාලා ඒ පැත්ත සුළු කරගන්න. බලමු සුළු කරන්න. මේක 1 ඍණ 2n ධන 1. ඊළඟට 1 වර්ගය 1යි. මෙතන ඍණ නම් ධන දෙන්නගේ ගුණිතය 2n ධන 1. ඊට පස්සේ මෙයාගේ වර්ගය 4යි n වර්ගය ධන 4යි n ධන 1. මෙයා සුළු කරාම ඍණ 2යි n වෙනවා. 4යි n වර්ගය මෙතන 4යි n මේ 2යි n 6යි n මෙතන 1යි 2යි 3යි 1යි 1යි 2යි 2යි 1යි 3යි. මොකද යවුලක් තියෙනවා. එක විසි හතරයි ආර් වර්ගයේ ධන 2යි. සූත්‍රය ලියලා තියෙනවා වැරදි නේද ශ්‍රේණිය සමාකලනය කරන්න. පොඩ්ඩක් බලාගන්න. මම ලියලා තියෙනවා වැරදි ඇති අතන. ලියද්දි වරද්දලා ලියලා තියෙනවා. 24යි r වර්ගයේ ධන 2 මෙහෙම එකනේ ආවේ. සර්ව සමයි 2r ධන 1 ඝනය. ඍණ 1 ඝනය නෙමෙයි 2r ධන 1 ඝනය ඍණ 2r ඍණ 1 ඝනය. එක හදාගන්න. මේක වරද්දලා තියෙනවා. ඉස්සෙල්ලා මේ දෙන්න මාරු කරලා ලියලා තියෙනවා. මාරු කරලා ලියද්දි වැරදිලා තියෙනවා. r සමානයි 1 වෙද්දි පුතේ 24 1 වර්ගය ධන 2. 1 වෙද්දි දෙවරක් 1 2යි 2යි 1යි 3යි 3 ඝනය ඍණ දෙවරක් 1 2යි දෙකෙන් එකක් 1යි 1 ඝනය. ඉස්සෙල්ලා මේ දෙන්න මාරු කරලා ලියලා r සමානයි 2 වෙද්දී 24යි 2 වර්ගය ධන 2. දෙවරක් 2 4යි 1යි 5යි 5 ඝනය ඍණ දෙවරක් 2 4යි 4න් එකක් 3යි 3 ඝනය. දැන් මෙහෙට කැපෙන්නේ නේ. r සමානයි 3 ලියන්න 24යි 3 වර්ගය ධන 2. 3 වරක් 2 6යි 6යි 1යි 7යි 7 ඝනය ඍණ 3 වරක් 2 6යි 6න් එකක් 5යි 5 ඝනය. දැන් පුතේ 15ට එකතු කරොත් මේ මෙයාට මෙයා කැපෙන්නේ නේද? මෙයාට මෙයා. එහෙනම් පේලි දෙකක් ලියද්දි කැපෙනවා. එහෙනම් මෙතන 33ක් දාලා r සමානයි n ඍණ 1. 24යි n ඍණ 1 වර්ගය ධන 2 සමානයි මේක දෙවතාවක් n ඍණ 1 ධන 1 වර්ග ඝනය. ඍණ දෙවතාවක් n ඍණ 1 ඍණ 1 ඝනය. r සමානයි n වෙද්දී 24යි n වර්ගය ධන 2. 2යි n ධන 1 ඝනය ඍණ 2යි n ඍණ 1 ඝනය.
දැන් මේ පැත්තට නම් කැපුණේ මෙයා 2න් ඍණ 2යි ධන 1යි ඍණ 1නේ. මේ පැත්තට මෙයා කැපෙනවා මෙයාට කලින් එක කැපෙනවා මේක කැපෙනවා. මෙයයි ඉතුරු වෙන්නේ. ඔතෙන්ද කරගන්න. ඉස්සෙල්ලෙක් කපලා දාන්න. ඒක වැරදිලා තියෙනවා මේක මේ. වැරදිලා කියන්නේ අපි සර්වසාමයේ ඔප්පු කරා හරි මේ බෝඩ් එකේ ලියද්දි මට වැරදිලා තියෙනවා. එහෙනම් මේකේ 24 පොදුයි එකේ වර්ගය දෙකේ වර්ගය තුනේ වර්ගය n වර්ගය වෙනවා. දෙකේ ඒවා 1 2 3 n ප්‍රමාණයක් තියෙන එහෙනම් 2යි n. මේ පැත්ත ඉතුරු වෙනවා 2යි n ධන 1 ඝනය ඍණ 1 ඝනය. විසි හතරයි මේක ලියන්න පුළුවන් සිග්මා r සමානයි 1 සිට n දක්වා r වර්ගය. එතකොට හරිනේ 1 වර්ගය 2 වර්ගය 3 වර්ගය n වර්ගය ධන 2යි n. මේක ඉතුරු වෙනවා 2යි n ධන 1 ඝනය ඍණ 1 ඝනය. 1 ඝනය කියන්නේ 1යි. එහෙනම් මේක ඝන දෙක අන්තරය තියෙනවා 2යි n ධන 1 ඍණ 1. ඊළඟට මෙයාගේ වර්ගය 4යි n වර්ගය ධන 4යි n ධන 1. දේවතා පද දෙකේ ගුණිතය. ඒ කියන්නේ මේකමයි නේද? 2යි n ධන 1. ඊළඟට ධන 1 වර්ගය 1යි. මේක 2යි n මේකයි ධන 1යි කැපෙනවා. 4යි n වර්ගය ධන 4යි n ධන 1. මේක ඍණ 2යි n ඍණ 1 ධන 1. නම් මේ ඍණ 1යි ධන 1යි කැපෙනවා 2යි n 4යි n වර්ගය මේ 4යි n ගෙන් 2යි n ගියාම 2යි n ධන 1. අර පැත්තේ 2යි n එකක් ඉතුරු වෙලා තියෙනවා. දැන් මේ පැත්ත 24යි සිග්මා r සමාන 1 සිට n දක්වා r වර්ගය මේ 2යි n මෙහෙට ගේන්න. නම් මේ ගේන 2යි n උයි මේ 2යි n උයි එළියට ගන්නවා. එතකොට 4යි n වර්ගය ධන 2යි n ධන 1 මෙයා මෙහෙට ගෙනහලා ඍණ 1 වෙනවා. ධන 1ට ඍණ 1 කැපිලා යනවා. අනිත් මොනවද ඒකත් එක. ධන 2යි n ඍණ 2යි n. n බෙදීම 6යි n ධන 1යි 2යි n ධන 1. බලන්න පොඩ්ඩක් සුළු කිරීම 4යි n වර්ගය 4න් 2ක් 2යි n ධන 1. මෙහෙන් එනවා 2යි n ඍණ වෙනවනේ. 2යි n ධන 1 ඍණ 1 හරි. 2යි n වර්ගය 4යි n වර්ගය ධන 4යි n ධන 1. මෙතන ඍණ තිබ්බොත් මෙතන ධන වෙනවනේ. මෙතන වැරදිලා තියෙනවා. ධන. එතකොට මෙයක් ධන 1යි පුතේ. මේක හදාගන්න මෙතන ඍණ නම් මෙතන ධනනේ. දෙකයි n 4යි n වර්ගය
ධන 4යින් මෙතන 2යින් 6යින් 6යින් මේ ඍණය මෙතන ධන 1යි 1යි 2යි 3යි මේ 2යින් මෙහෙට ගේනවා 2යින් එළියට ගන්න 4යින් වර්ගය ධන 6යින් ධන 3 ඍණ 1 මෙහෙන් ගෙනාවු 2යින් ගේ ඍණ 1 මෙතනින් කැපුණාම 2යින් ඉතුරු වෙන මේකේ 4යි 6යි 3ෙන් එකක් 2යි මෙතනින් දෙකක් එළියට ගන්න 4යින් මෙතන ඉතුරු වෙනවා 2යින් වර්ගය ධන 3යින් ධන 1 හිමීට සුළු කරන්න බැරි නම් හරිනේ ඊට පස්සේ මේ ප්‍රකාශනය මේ 24න් මෙහෙට බෙදන්න 4යි n බෙදීම 24යි මේක සාධක 2යි n ධන 1 n ධන 1 4 1යි 4 6යි n බෙදීම 6යි n ධන 1යි 2යි n ධන 1 කියලා ලියන්න පුළුවන් ඔය අර සිග්මා r වර්ගය කියන එක අපි ගණිතඥ වෙන නම් කරන්නේ මේකට තියෙන වෙනත් ක්‍රමයක්. ඒකම දෙවෙනි කොටසට යන්න. මෙන්න මේ පදතාවය තියෙනවා r වර්ගය r ධන 1 වර්ගය ඍණ r වර්ගය r ධන 1 r ඍණ 1 වර්ගය සමානයි 4යි r ඝනය කියලා පෙන්නන්නේ. මේ පැත්ත වර්ග දෙක අන්තරය දාලා මේක පෙන්නන්න බලන්න. විනාඩියක් දෙන්න. මොකක්ද වර්ග දෙක අන්තරය r r ධන 1 ඍණ r r ඍණ 1 කියලා දාගන්න පළවෙනි සාධකය. ඊළඟට මේකේ ධන සාධකය r r ධන 1 ධන r r ඍණ 1 මේක සුළු වුණාම r වර්ගය ධන r ඍණ r වර්ගය ධන r r වර්ගය ධන r r වර්ගය ඍණ r මේකට මේක කැපෙනවා 2යි r r මෙයාට මෙයා කැපෙනවා 2යි r වර්ගය දෙවරක් 2 4යි r ඝනය දැන් ඊළඟට මේක අනිත් පැත්තට හරවලා ලියාගන්න 4යි r ඝනය සමානයි r වර්ගයේ r ධන 1
r වර්ගය r ධන 1 වර්ගය ඍණ r වර්ගය r ඍණ 1 වර්ගය. හරියට ලියන්න නැත්නම් ඉස්සෙල්ලා වගේ පැටලෙනවා. නම් මේකේ දැන් මේ තමයි ur ඕන හතරෙන් බෙදලා ඉන්නත් පුළුවන්. නැත්නම් r සමානයි 1 කියලා දාන්න 4යි 1 ඝණය සමානයි 1 වර්ගය 1 1 2 2 වර්ගය. එකේ වර්ගය 1 ඍණ 1 බිඳුව r සමානයි 2 4යි 2 ඝණය 2 වර්ගය 2 1 3යි 3 වර්ගය ඍණ 2 වුණාම 2 වර්ගය 2න් එකක් 1 වර්ගය මෙයාට මෙයා කැපෙනවා නේද මේක මාරු වෙලා තියෙන්නේ නේ බලන්න මෙයාට මෙයා මාරු වෙලා තියෙන්නේ r සමානයි n ඍණ 1 r සමානයි n ඔය දෙකට ලියන්න r සමානයි n ඍණ 1 වුණාම 4යි n ඍණ 1 ඝනය සමානයි n ඍණ 1 වර්ගය එතකොට මේක n ගේ වර්ගය වෙනවා ඍණ n ඍණ 1 වර්ගය n ඍණ 2 වර්ගය වෙනවා මෙතන enter r සමාන n වුණාම r n ඝනය මේක n වර්ගය n ධන 1 වර්ගය ඍණ n වර්ගය n ඍණ 1 වර්ගය තුනක් දාන්න ඒ ඇති 15ට එකතු කරන්න පුතේ 15ට එකතු කරද්දී මෙයාට මෙයා කැපෙනවා මෙයාට මෙයා කැපෙනවා මේ කැපෙනවා මෙතනයි ඉතුරු වෙනවා මෙතන නම් බිඳුවක් ඉතුරු වෙන්නේ මෙතන උත්තරේ එනවා මේක 15ට එකතු කරන්න පුතේ 4යි 1 ඝනය 2 ඝනය 3 ඝනය මේක එනවා පුතේ n ඝනය සමානයි
මෙතන ඉතුරු වෙනවා n වර්ගය n ධන 1 වර්ගය මෙතන 1යි මෙතන බිඳුවනේ බිඳුව එහෙනම් මේක 4යි සිග්මා r සමාන 1 සිට n දක්වා r ඝණය සමානයි n වර්ගය n ධන 1 වර්ගය මේක 4ෙන් බෙදන්න සිග්මා r සමාන 1 සිට n දක්වා r ඝණය n වර්ගය n ධන 1 වර්ගය බෙදීම 4 මේක දාන්න පුළුවන් අන්තිමේට සිග්මා r සමාන 1 සිට n දක්වා r ඝණය මේක n ධන 1 බෙදීම 2 සම්පූර්ණ 1 වර්ගය. ඕකනේ අපිට ඔප්පු කරන්න ඉන්න සූත්‍රය. ඊළඟට ගන්න අන්තර ක්‍රමයේ භාවිතයෙන් ශ්‍රේණි සමාකලනය. අන්තර ක්‍රමය ගන්න. අන්තර ක්‍රමය කියන්නේ පුතේ අඩු කිරීම. මේකෙත් තිබේ අන්තර ක්‍රමයම තමයි. අන්තර ක්‍රමයේ ශ්‍රේණි සමාකලනය. ඒකේ උදාහරණ දෙකක් ටියුට් එකේ දාලා තියෙනවා. අන්තර ක්‍රමයේ භාවිතයෙන් ශ්‍රේණි සමාකලනය. ඒක තියෙනවා පුතේ මෙහෙම. දැන් අන්තර ක්‍රමයෙන් ශ්‍රේණි සමාකලනයේදී රටාවක් පදවල හඳුන ගන්න ඕනේ. සාධාරණ පදේ ලියන්න ඕනේ. දැන් මේකේ තියෙනවා පද රටාවක් සහිත ශ්‍රේණියක රටාව හඳුනාගෙන එන්වන පදේ වන සාධාරණ පදේ ලියනු ලැබේ. එම සාධාරණ පදයේ ඇසුරෙන් ශ්‍රිත දෙකක් ගොඩනගා අන්තරය භාවිතයෙන් ඓක්‍ය ලබා ගනු ලැබේ. අන්තරය කියන්නේ අඩු කිරීම. අඩු කිරීම පාවිච්චි කරලා ගාන හදන හින්දා තමයි අන්තර ක්‍රමය කියලා කියන්නේ. හරි. දැන් මේක උදාහරණයකට 1 2 3 කියලා දීලා තියෙනවා. ඒ උදාහරණේ බලාගන්න. ටියුට් එකේ මම හිතන්නේ පස්වෙනි පිටුවේ තියෙනවා සම්පූර්ණ ගාන හදන විදිහ ඔක්කොම උදාහරණෙත් එක්ක. හරි. ඒකේ උදාහරණයක් මෙහෙම දාගන්නකො. 1 2 මේ 1.2 නෙමෙයි 1 ගුණ කිරීම 2 2 3 3 4 4 5 ඔන්න ඔය රටාව තියෙනවා. හිප්පේලියක් දාන්න. මේක එකතුවයි හොයන්න කියන්නේ Sn summation of n numbers. මේ තමයි පුතේ පළවෙනි පදය. අර O level වල T1 කියලා ලියප එක තමයි මේ U1 U2 U3 U4 එහෙනම් මේකට අනුව සාධාරණ පදය UR එහෙනම් නැත්නම් ජෙනරල් ටර්ම් සාධාරණ පදය අර O level වල TR ලිව්වේ TR ලිව්වනේ අන්න ඒ වගේ UR මේකද කියන්නේ දැන් මේ UR හරියට ලියා ගන්න එක තමයි ලොකුම වැදගත්ම දේ මේකේ පළවෙනි පදයේ වෙදි 1 දෙවෙනි පදයේ වෙදි 2 තුන්වෙනි පදයේ වෙදි 3 හතරට 4 එහෙනම් R ට R වෙන්න ඕනේ නේද තේරුණාද 1ට 1 2ට 2 3ට 3 4ට 4 එහෙනම් R ට R වෙන්න ඕනේ ඊළඟ පදේ R ධන මේ 2 1 වෙද්දි 2 2 වෙද්දි 3 3 වෙද්දි 4 4 වෙද්දි 5 එහෙනම් R වෙද්දි R ධන 1 වෙන්න ඕනේ ඔය ලියලා බලන්න මේක හරිද කියලා 1 වෙද්දි 1යි 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 2යි හරි 2 වෙද්දි 2යි 2යි 1යි 3යි 3 වෙද්දි 3යි 3යි 1යි 4යි 4 වෙද්දි 4යි 4යි 1යි 5යි එහෙනම් UR සාධාරණ පදයේ මේක හරි
දැන් මේකට ශ්‍රිත දෙකක් තෝරන්න ඕනේ ඊළඟට. දැන් මේක ටිකක් ඔයගොල්ලන්ට හුරු නැතුව ඇති. මේක ශ්‍රිතයක් තෝරන විදිහ. මේකට එක රටාවක් තියෙනවා. අපි ශ්‍රිතයක් ගන්නවා FR කියලා. ඇත්තටම මේ FR ලියන්නේ ඊළඟට ලියන්න බලාපොරොත්තු වෙන එක. ඒ කියන්නේ ඊළඟට මම බලාපොරොත්තු වෙන්නේ මෙයා එකින් එක නම් වැඩි වෙන්නේ එකින් එකනේ වැඩි වෙන්නේ. FR ධන 1 කියලා නම් ලියන්න බලාපොරොත්තු වෙන්නේ ඊළඟට ලියන පදේ FR ධන 1. ඒකට අනුව මේ ශ්‍රිතය හදන්න ඕනේ. ඊළඟට FR ඍණ 1 නම් ලියන්න යන්නේ ඒ අනුව මේක හදන්න ඕනේ. මම හිතමු ඊළඟට ලියන්නේ FR ඍණ 1. ක්‍රම දෙකටම ලියලා දෙන්නම්. දැන් මේක FR ඍණ 1 නම් ඊළඟට හදන්නේ R ධන 1. එහෙනම් මේ රටාව එක එක වැඩි වෙලා ඊළඟට හැදෙන්නේ R ධන 2 කියලා ලියනවා අතින්. R ධන 1 එහෙනම් ඊළඟට තියෙන පදය R ධන 2යි කියලා ලියුවා. ලියන්නේ ඊළඟට R ඍණ 1 ලියන්න බලාපොරොත්තු වෙන්නේ. R ඍණ 1 කියලා ලියන්නේ මේ ශ්‍රිතයේ R වෙනුවට R ඍණ 1 ආදේශ කරන්න. R වෙනුවට R ඍණ 1 දැම්මහම මෙයා R ඍණ 1යි. මෙයා මොකද වෙන්නේ? R ඍණ 1 ධන 1. R වෙනවා නේද? මෙයා R ඍණ 1 ධන 2. R ධන 1 වෙනවා. ඕක ලියලා ඉවර වෙලා බලන්න පුතේ හැම වෙලේම මේ ශ්‍රිත දෙක ඇතුලේ මෙන්න මේ R ධන 1 එහෙම නැත්නම් UR තියෙන්න ඕනේ. මෙයාගේ තියනවා නේද R ධන 1. මෙයාගේ R ධන 1 තියෙනවා. හැම වෙලේම මේ ශ්‍රිත දෙක ඇතුලේ UR තියෙන්න ඕනේ. තේරුණාද වැඩි? එහෙම නැතුව තව එක්කෙනෙකුට හිතන්න පුළුවන් මෙහෙම. එයා කියනවා FR ඕනේ VR. එයා ඊළඟට ලියන්න බලාපොරොත්තු වෙන්නේ VR ධන 1 ශ්‍රිතේන. ඊළඟට ලියන්න යන්නේ VR ධන 1. මේක ලියුවේ FR නේ. FB කියන්නේ අකුරක් විතරයි ශ්‍රිතේ. R ධන 1 නම් මෙයා දැන් අපි ඉස්සෙල්ලා ලිව්වේ මෙහෙට එකක් ලියලා මෙහෙට එකක් පන්නලානේ. දැන් ලියන්නේ ඊළඟට ලියන්න බලාපොරොත්තු වෙන්නේ මේකනේ. මෙහෙට යනවා. R ධන 1 එහෙනම් R ඍණ 1 R ධන 1 R එහෙනම් මෙහෙට ලියනවා R ඍණ 1 කියලා. එහෙනම් මේකේ R වෙනුවට R ධන 1 දාන්න. R ධන 1 ඍණ 1 කියන්නේ මෙයා R වෙනවා. මෙයා R ධන 1 වෙනවා. මෙයා R ධන 1යි 1යි R ධන 2 වෙනවා. එහෙනම් මේකෙත් බලන්න UR තියෙනවද දැන්? R ධන 1 තියෙනවා නේද? මෙතනත් R ධන 1. එහෙනම් මේ ශ්‍රේණි දෙක ලියන්නේ එහෙමයි. එක්ක මේකෙන් ලියලා ගන්න හදනවා. එහෙම නැත්නම් මේකෙන් ලියනවා. මේ හැම එකේම ශ්‍රිතය තෝරන්නේ ඊළඟට ලියන්න බලාපොරොත්තු වෙන එකත් එක්ක. මේක නම් ලියන්නේ බලාපොරොත්තු වෙන්නේ මේක තෝරන්නේ මේ පැත්තට. මේක නම් ලියන්න බලාපොරොත්තු වෙන්නේ මේක ස්ටෙප් එකක් ඉස්සරහට බලනවා. මේ දෙකම ලියා ගන්න. හරි නේද? හරිද පුතේ? හරි සර්. අපි මේකෙන් ගන්න හදමු. මම තෝරනවා VR කියන්නේ මේක. දැන් මම මේ දෙන්න අඩු කරනවා. FR ධනේ FR ගෙන් FR අඩු කරන FR ඍණ 1 අඩු කරනවා. ඕක සාමාන්‍යයෙන් පේපර් වල නම් තියෙනවා සමානයි KUR වෙන පරිදි UR සොයමු කියලා.
ඒ ඕනේ මෙයාගේ මෙයා අඩු කරන්න. එතකොට මේ කියවෙන්නේ r ධන 1කින් r ධන 2. එයාගෙන් අඩු කරන්නලු r ඍණ 1 r ධන 1. දැන් පොදුයි r ධන 1 පොදුයි. ඉතුරු වෙනවා r ධන 2 ඍණ r ඍණ 1. r ධන 1 කියන්නේ ur නේද? ur මේක සුළු කරලා බලන්න r ධන 2 ඍණ r ධන 1. ඍණාර්ථ ධනාර්ථ කැපිලා යනවා 2 1 3යි. එහෙනම් 3යි ur නියතයක් එක හැදෙනවා. ඕක තමයි අර fr ඍණ 1 සමානයි kur වෙන පරිදි කේසයෙන් කියලා ලියනවා. එහෙම ඕනේ නැහැ. කේවලාගේ 3යි කොහොමද? එහෙනම් හරි. එහෙනම් අපි නියතයක් හොයාගත්තා fr ඍණ 1 කියන්නේ 3යි ur. 3යි ur කියන්නේ fr ඍණ 1. දැන් මෙතනින් එහාට ශ්‍රේණිය හදන්න තියෙනවා. දැන් ඔන්න සිත දෙක අන්තරය හොයාගත්තා. ඒකයි අන්තර ක්‍රමය කියලා කියන්නේ. හරි. දැන් r සමානයි 1. 3යි u1 සමානයි f1 ඍණ f බිඳුව. r සමානයි 2. 3යි u2 f2 ඍණ f දෙකෙන් එකක් එකයි. ඔන්න මේ පල්ලෙහාට ලියද්දි මෙයාට මෙයා කැපිලා යනවා නේද? ඕනනම් තව එකක් ලියමු බලන්න. 3යි u3 සමානයි f3 ඍණ f3න් එකක් ගියාම f2. පහළට ලියද්දි පහළට එකතු කරොත් පුළුවන් බලන්න පුතේ. මෙයාට මෙයා කැපෙනවා මෙයාට මෙයා කැපෙනවා. රටාව මෙහෙට එන්නේ. දැන් මේකේ කීයක් ලියුවහමද? පෙරලි දෙකක් ලියුවාම කැපෙනවා. එහෙනම් 33ක් දාලා r සමානයි n ඍණ 1. 3යි u n ඍණ 1 සමානයි මේ පැත්ත f n ඍණ 1 ඍණ f n ඍණ 2. 3යි u n r සමානයි n වෙද්දි f n ඍණ f n ඍණ 1. පහළට එකතු කරද්දී මෙයාට මෙයා කැපිලා යනවා මෙයාට මෙයා කැපිලා යනවා. මෙයාට කලින් පදේ කැපෙනවා මෙයාට පස්සේ පදේ කැපෙනවා. ඉතුරු වෙනවා මෙයයි මෙයයි. හරියට නේද මේක? රෙකෝඩින් එකක් තියෙනවා. එහෙනම් මේ පැත්තේ එකතු කරොත් 3යි u1 u2 u3 හැම එකටම 3 පොදුයි. 3ක් එළියට ගත්තා u1 u2 u3 un දක්වා එකතුව සමානයි කීයද? fn ඍණ f බිඳුව. fn ඍණ f බිඳුව. සිත දෙකක්. නම් මේක ලියන්න පුළුවන් 3යි සිග්මා r සමානයි 1 සිට n දක්වා ur. එතකොට u1 u2 u3 එනවනේ. fn ඍණ f බිඳුව. දැන් පුතේ මේකේ fn හොයන්න ඕනේ. fn කියන්නේ මෙයාට නම් r වෙනුවට n දාන්න ඕනේ. මෙයාට නම් n වෙන්න r වෙනුවට n දාන එක දාන්න ඕනේ නේද?
r ට n වෙනුවට n ධන 1 දැම්මොත් n ධන 1 ඍණ 1යි n හැදෙනවා. මේකේ කෙලින්ම n එනවා. එහෙනම් මෙයාට දාන්න n. n ධන 1 n ධන 2. ඔය fn. මෙයාට දානවා නම් n ධන 2න් දාන්න වෙන්නේ. n ධන 1නේ. එහෙනම් මෙයා n ධන 1 ඍණ 1යි n ධන 1 n හැදෙනවා. මෙයා n ධන 1 වෙනවා. මෙයා n ධන 2 වෙනවා. ඒත් ඒකම එනවා. F බිඳුව කරන්න පුතේ මෙයාට එක්ක බිඳුව දාන්න ඕනේ නේද? මෙයාට බිඳුව දැම්මොත් ඔක්කොම බිඳුව. මෙයාට දානවා නම් 1 දාන්න ඕනේ. 1 දැම්මහම මෙතන 1යි 1යි අඩු වෙලා බිඳුව. කොහොමත් හැදෙනවා. එහෙනම් සිග්මා r සමානයි 1 සිට n දක්වා ur. මෙතන 3ක් තියෙනවනේ එහෙනම් 3ෙන් බෙදෙන්න ඕනේ. දෙපැත්තම. n බෙදීම 3යි n ධන 1යි n ධන 2යි. එහෙනම් අර රටාවේ පදෙන් ගානක එකතුව මෙන්න මේ සූත්‍රයෙන් දෙනවා. ඔය O level වල කතා කරපු ශ්‍රේණිය එහෙම නෙමෙයි. බලමු එක හරිද කියලා. 1 2 2 3 ඊළඟට 3 4 එක් වරක් 2 2යි දෙවරක් 3 6යි තුන් වරක් 4 12යි 12යි 18යි 2යි 20යි. තුනක් වුණාම මෙතනත් 20 දෙනවද කියලා බලන්න. 3 බෙදීම 3යි 3යි 1යි 4යි 3යි 2යි 5යි 4 වරක් 5 20යි. උත්තරේ එනවා නේද? පදයෙන් ගානක අයිත්‍ය. ඊළඟට ඕකේ ටියුට් එකෙත් ගානක් දීලා තියෙනවා. 1 2 2 3 3 4 ඒකනේ හැදුවේ. ඒක ටික 1 3 5 ඊළඟට කියනවා 3 5 7 3 5 7 ඊළඟට 5 7 9 මේක ගුණ කරොත් 3 වරක් 5 15යි 5 වරක් 7 35යි 35 ඒවා තුනක් 105යි ඔන්න ඔහොම ලියන්න පුළුවන් ওই ශ්‍රේණිය O level වලදී නම් ඔහොම ලියනවනේ එතකොට ඕක රටාව හොයාගන්න. ඒකින්දයි මෙහෙම ලියන්නේ. මේකේ මෙයා u1 මෙයා u2 මෙයා u3 එහෙනම් ඔයගොල්ලන්ට පේනවා 1 වෙද්දි 1 හැබැයි 2 වෙද්දි 2 නෙමෙයි මෙතන තියෙන්නේ 3. 3 වෙද්දි 3 නෙමෙයි 5 තියෙන්නේ. 1 වෙද්දි මෙතන 3. 2 වෙද්දි මෙතන 5. එහෙනම් ur ලියන්න බලන්න කල්පනා කරලා. මොකද්ද ur එන්නේ? බලන්න. 1 වෙද්දි 1 කියලා අපි r දැම්මොත් 1ේදී 1යි 2ේදී 3යි. එහෙනම් එහෙම වෙන්නේ නැහැ. r ධන 1 දැම්මොත් r ධන 2 දැම්මොත් වෙනවද කියලා බලන්න. 1ේදී 1යි 2යි 3යි. 3 නෙමෙයිනේ තියෙන්නේ 1නේ. එහෙනම් 1 වෙන්නේ නැහැ නේද? 2 වෙද්දි 2යි එහෙනම් 1 කියලා දාමු. 1 වෙද්දි 1යි 1යි 2. නෑ 2නේ තියෙන්නේ. 1නේ තියෙන්නේ. 2 වෙද්දි 2යි 1යි 3. ඒක නම් හරි. 3 වෙද්දි 3යි 1යි 4 වෙද්දි. නෑ ඒක නෙමෙයි රටාව. මම ලියනවා මෙහෙම. 2යි r ඍණ 1. හරිද බලන්න. 1 වෙද්දි දෙවරක් 1 2යි දෙකෙන් එකක් 1යි. 2 වෙද්දි දෙවරක් 2 4යි 4ෙන් එකක් 3යි. 3 වෙද්දි දෙවරක් 3 6යි 6ෙන් එකක් 5යි.
හරි නේද? එහෙනම් මෙයා ඊළඟ එක 2r ධන 1 කියලා ලියනවා. එක වෙද්දි දෙවරක් එක 2යි 1යි 3යි. දෙක වෙද්දි දෙවරක් දෙක 4යි 1යි 5යි. දෙවරක් 3 6යි 1යි 7යි. ඊළඟ එක 2r ධන 3. බලන්න දෙවරක් එක 2යි 2යි 3යි 5යි. දෙවරක් දෙක 4යි 4යි 3යි 7යි. දෙවරක් 3 6යි 6යි 3යි 9යි. එහෙනම් UR ඕක හරි. දැන් 2r ඍණ 1 2r ධන 1 2r ධන 3. දැන් අරකට ශ්‍රේණියට අපි හොයනවා සිතයක්. B ඍණ 1 ධන 1 ධන 3 දෙකෙන් දෙකට නේද යන්නේ. මම VR ලියනවා ඊළඟට VR ඍණ 1 ලියන්න බලාපොරොත්තු වෙනවා. VR ධන 1 ඊළඟට ලියනවා. ඉස්සෙල්ලා ලිව්වේ ඕකේ FR ඍණ 1 නේද? ඊළඟට බලාපොරොත්තු වෙන්නේ VR ධන 1 දිහා. එහෙනම් VR ලියන්න ඕනේ මේකේ එකක් මෙහෙට නේද? එහෙනම් 2R ඍණ 1 2R ධන 1 2R ධන 3 නම් මෙහෙට එකක් බලාපොරොත්තු වෙන්න දෙනවා 2R ඍණ 3 කියලා. දැන් R වෙනුවට R ධන 1 දාන්න. 2R ධන 2R ධන 2 ඍණ 3 කියන්නේ ඍණ 1. මෙයා ඍණ 1. මෙයා වෙනුවට R ධන 1 දාන්න. 2R ධන 2යි ඍණ 1යි කියන්නේ ධන 1යි. මේකට R වෙනුවට R ධන 1. 2R ධන 2යි ධන 1යි ධන 3යි. ඊළඟට R වෙනුවට R ධන 1 2R ධන 2යි ධන 3යි ධන 5යි. හරිද කියලා බලන්න සමහරවිට අපිටත් වරදිනවා. මේක ඇතුලේ UR තියෙනවද? UR ගේ පද ටික මේක ඇතුලේ තියෙනවා. මෙයාගේ තියෙනවා නේද? එහෙනම් මේක හරියන්න ඕනේ. දැන් ඕගොල්ලෝ BR ධන 1කින් BR අඩු කරලා බලන්න. නියතයක් එක UR එන්න ඕනේ. බලන්න. මේ ටික මම එළියට ගන්නම්. 2R ඍණ 1 2R ධන 1 2R ධන 3. එතකොට VR ධන 1 ඉතුරු වෙලා තියෙන්නේ 2R ධන 5. 2R ධන 5න් අඩු කරන්න ඕනේ 2R ඍණ 3. 2R ඍණ 3 කියන්නේ ධන 3 වෙනවා. 2R ට 2R කැපෙනවා 5යි 3යි 8යි. එහෙනම් 8යි UR සමානයි මේ ටික UR නේ 8යි UR සමානයි VR ධන 1 ඍණ VR වෙනවා. දැන් ඕක පහළට එකතු කරලා බලන්න. 8යි UR සමානයි VR ධන 1 ඍණ VR. R සමානයි 1 වෙද්දී 8යි U1 සමානයි V2 ඍණ V1. R සමානයි 2 වෙද්දී 8යි U2 සමානයි V3 ඍණ V2. මෙයාට මෙයා කැපෙනවා නේද පැහැදිලිවම. එහෙනම් පේලි දෙකක් ලිව්වහම ඇති. R සමානයි n ඍණ 1 8යි U n ඍණ 1 සමානයි
vn ඍණ vn ඍණ 1 r සමානයි n වෙති 8යි un සමානයි vn ධන 1 ඍණ vn 15ට එකතු කරන්න මෙතෙන්ට 3යි දාන්නේ v2කට v2 v3ට මේවට මේවා කැපිලා යනවා ඉතුරු වෙන්නේ මේ ටික මකන්න 8යි සිග්මා r සමාන 1 සිට n දක්වා ur කියලා ලියන්නම් මේ u1 u2 u3 un ඉතුරු වෙන vn ධන 1 ඍණ v1 කියලා ඔය ටික කරගන්න මේකේ උත්තරේ ගතෙන් ඔය O level වල කරපු ශ්‍රේණිය එහෙම නෙමෙයි එන්නේ. සිග්මා r සමානයි 1 සිට n දක්වා ur පද උප්පගම එකතුව. මෙන්න මේ 8න් බෙදෙනවා. 8න් 1යි vn ධන 1. එහෙනම් මෙයා r වෙනුවට n දැම්මත් හරි. එහෙම නැත්නම් r වෙනුවට n ධන 1 මේක දාගෙන යන්න. ඒකට වඩා මේක ලේසි. එහෙනම් 2n ඍණ 1 2n ධන 1 2n ධන 3 2n ධන 5 v1 v1 නම් පුතේ v1 හොයන්න මේක නම් r ට බිඳුව දාන්න ඕනේ එක්ක මෙයාගේ 1 දාන්න ඕනේ නේද v1 හොයමුකෝ අපි මේකට 1 දාලා v1 කියන්නේ දෙවරක් එක 2යි දෙකෙන් දෙවරක් එක 2යි දෙකෙන් 3ක් ඍණ 1යි දෙවරක් එක 2යි දෙකෙන් 1ක් 1යි දෙවරක් එක 2යි 2යි 1යි 3යි දෙවරක් එක 2යි 2යි 3යි 5යි 5 3 15යි ඍණ එහෙනම් ඍණ 15යි එහෙනම් අන්තිම උත්තරේ මේක ඍණයි ඍණයි ධන වෙනවා නේද 3ෙන් 8ෙන් බෙදෙන්නත් පුළුවන් 8ෙන් 1යි 2යින් ඍණ 1 2යින් ධන 1 2යින් ධන 3 2යින් ධන 5 ඍණයි ඍණයි ධන 15 ඕක තමයි උත්තරේ හරි ඊළඟට එන්න එකව 4 වෙනි ගානයක් 5 වෙනි පිටුවේ 4 වෙනි ගාන තියෙනවා ඒකේ 3 වෙනි කොටස ඒකේ කියවෙනවා සාධාරණ පදයේ ur සමානයි r r ධන 2 r ධන 4 මේකේ නම් සිග්මා r සමාන 1 සිට n දක්වා එකතු අපි අන්තර ක්‍රමයෙන් හොයමු දාගන්න මේක ur නම් දැන් අර ගානට වඩා පොඩි වෙනසක් තියෙනවා අරවා එකෙන් එකට වෙනස් වෙන්නේ මේක ඒකක දෙකෙන් දෙකට පනින
දැන් මේකේ පිටේ මම ගන්නවා හැම වෙලේම ඔය f කෙම්ම ගන්න ඕනේ නැහැ wr කියලා ගමුකෝ. wr ගන්නවා r ධන 2 r ධන 4. එහෙනම් ඊළඟට ලියවෙන්නේ r ධන 5 නෙමෙයි. r ධන 2 4 r ධන 6 දෙකෙන් දෙකට වැඩි වෙන්නේ. දැන් ඊළඟට ලියන්න ඕනේ මේ පැත්තට නේද? මේක මෙහෙට නෙලුවේ. w r ඍණ 1 නෙමෙයි ඍණ 2 දාන්න ඕනේ. ඔන්න ඕකයි විශේෂත්වය. ඒකක දෙකෙන් දෙකට නේ ගියේ. එහෙනම් r වෙනුවට r ඍණ 2 දාන්න. ඒතර r ඍණ 2යි. මෙයා r ධන 2යි ඍණ 2යි r වෙනවා. මේක r ධන 2 වෙනවා. මෙයා r ධන 4 වෙනවා. ඕකයි ඕකේ විශේෂත්වය ගන්න. QR මේක ඇතුලේ තියෙනවද? මේකේ නම් තියෙනවා පද ටික. මේකෙත් පද ටික තියෙනවා නේද? එහෙනම් UR තියෙනවා ප්‍රශ්නයක් නැහැ හරි. එහෙනම් මෙයාගෙන් WR ඍණ WR ඍණ 2 සුළු කරලා බලමු මොකද හැදෙන්නේ? R R ධන 2 R ධන 4 පොදුයි. ඉතුරු වෙන්නේ R ධන 6 අඩු කිරීම R ඍණ 2. මේක මේ ටික UR නේ. UR මේ RR කැපෙනවා 2යි 6යි 8යි. එහෙනම් 8යි UR කියන්නේ WR ඍණ WR ඍණ 2 කියලා අපිට ගන්න පුළුවන්. දැන් එකතුව පල්ලෙහාට බලන්න. අපි මේ පැත්තෙන් කරලා ගමු. මෙතන මැද 8යි UR කියන්නේ WR ඍණ WR ඍණ 2. නම් පළවෙනි පදේ 8යි U1 සමානයි W1 ඍණ W 1 ඍණ 1 කියන්නේ ඍණ 1යි. ඊළඟට දෙවෙනි පදේ. මෙතනදී ආයෙ වෙනසක් නෑ අර විදිහමයි. U2 W2 ඍණ W බිඳුව එකක්වත් කැපෙන්නේ නැහැ නේද මේක? 8යි U3 W3 ඍණ 3න් 2ක් W1යි. තේලි 3ක් ලියද්දී මේකට කැපෙනවා නේද මේක? එහෙනම් මෙහෙට කැපෙන්නත් තේලි 3ක් ලියවෙන්න ඕනේ. මේ 15ට එකතු කරද්දී පුතේ කැපෙන්නේ මෙයාට මෙයා. එහෙනම් මෙතන දෙකක් අතහැරෙනවා. පල්ලෙහායකට ඔන්න W4 ලියන්න 4 4 ඍණ 4න් 2ක් 2යි. මෙයා කැපෙනවා නේ. එහෙනම් පේලි 3ක් ලියවෙන්න ඕනේ. 8යි U n ඍණ 2 W n ඍණ 2 ඍණ W n ඍණ 4 8යි U n ඍණ 1 W n ඍණ 1 ඍණ W n ඍණ 3 8යි UN WN ඍණ WN ඍණ 2 මෙයක් පහලට එකතු කරන්න මේ පැත්තත් එතකොට පුතේ එහෙනම් මෙයාට කැපෙන්නේ මෙයා. එහෙනම් මෙයා කලින් එකට කැපෙනවා. මෙතනත් මේ දෙන්න පස්සේ වට කැපෙනවා. මෙතන දෙකක් ඉතුරු වෙනවා. මෙතනත් දෙකක් ඉතුරු වෙනවා.
කැමරාව හෙලෙන්න. නම් මේ ටික එකතුව 8යි සිග්මා r සමාන 1 සිට n දක්වා ur මේ එකතු වෙනවා wn ඍණ wn ඍණ 1 මෙතන එනවා ඍණ w ඍණ 1 ඍණ w බිංදු එහෙනම් wn කියන්නේ පුතේ මෙයාට n දාන්න n ධන 2 n ධන 4 n ධන 6 ඊළඟට w n ඍණ 1 n ඍණ 1 නම් මෙයාට දාන්න n ඍණ 1 ඍණ n ඍණ 1 n ඍණ 1 දැම්මහම n ධන 1 වෙනවා n ඍණ 1 දැම්මහම n ධන 3 වෙනවා n ධන 5 වෙනවා ඍණ 1 w ඍණ 1 නම් මේ අගයක්නේ w ඍණ 1 නම් පුතේ මේකට දාන්න ඍණ 1 ඒක හොයලා තියමුකෝ w ඍණ 1 කියන්නේ ඍණ 1 දාන්න ඍණ 1යි ඍණ 1යි ධන 2යි ධන 1යි ඍණ 1යි ධන 4යි ධන 3යි ඍණ 1යි ධන 6යි ධන 5යි 5 සර 3 15යි ඍණ 15 එන එයා ඍණයි ඍණයි ධන 15 වෙනවා මෙතන w බිඳුව නම් බලන්න දෙන්නේ 8 බිඳුව දාපු ගමන් මේ ටික බිඳුව ඒක වැඩක් නැහැ ඒක අයින් කරලා එහෙනම් උත්තරේ මේක ආයි මේක සුළු කර කර ඉන්න එපා මේ දිග උත්තරේ එනවා ඉතින් ඕක උදාහරණයක් තියෙන උදාහරණ එක විදිහට වෙනම ගානක් ඒකත් බලන්න ඔයගොල්ලෝ අනිත් දවස් සාපේක්ෂ ප්‍රවේගය පටන් ගන්නවා අනිත් දවස් බොහෝ විට අඟහරුවාදා රැ පුළුවන් අනේ ඕක තමයි ඔය අන්තර ක්‍රමයෙන් පරස්පර ශ්‍රේණි නෙමෙයි පරස්පර නොවන ඒවා විසඳන විදිහ පරස්පර වෙන ඒවා ගැන අනිත් දවසේ කතා කරමු දැන් යන්නේ ඊළඟට නෝට් එකේ තියෙනව නේද ශ්‍රේණියක අபிසාරීතාවය කියලා මෙහෙම කොටසක් ප්‍රස්ථාර දෙකත් එක්ක මේ තියෙන්නේ නෝට් එක කියව ගත්ත ඇති නේද දැන් මේ ශ්‍රේණියක අபிසාරීතාවය කියලා කියන්නේ පුතේ පද n ගානක එකතුව යම් નિયમિત අගයකට එනවා නම් නිශ්චිත පරිමිත අගයකට එනවා නම් අපි කියනවා ඒ ශ්‍රේණිය අபிසාරේ ශ්‍රේණියක් කියලා. ලියා ගන්න ශ්‍රේණියක අபிසාරීතාවය. ඔය නෝට් එකක් දීලා තියෙන එකයි. ලියන්නේ යම් ශ්‍රේණියක පද n සංඛ්‍යාවක ඓක්‍ය යම් ශ්‍රේණියක පද n සංඛ්‍යාවක ඓක්‍ය පරිමිත අගයක් කරා ළඟා වේ නම් එය අபிසාරී ශ්‍රේණියක් ලෙස හඳුන්වයි. නේ පදයෙන් ගානක එකතුව යම් නියත අගයක් නිශ්චිත අගයක්. අපි දන්නේ ඒක ලක්ෂය වෙන්න පුළුවන්, ලක්ෂ 10 වෙන්න පුළුවන්, ලක්ෂ 100 වෙන්න පුළුවන්. එක වෙන්න පුළුවන්, භාගය වෙන්න පුළුවන්. යම් දන්න අගයකට එනවා නම් ඒක පරිමිත ශ්‍රේණියක්. එය ලියාගන්න. එය limit n අනන්තය කරා ළඟා වෙද්දී Sn
සමානයි L කියන්නේ පරිමිත අගය. ලියා දක්වයි. L ඕනේ K කියලා දාන්නත් පුළුවන් ඕනේ අකුරක් දාන්න. එහෙනම් අපිට පදයෙන් ගානක එකතුව පද බිඳුවකයි කිය බිඳුවයි පද ගාන එන්න එන්න වැඩි වෙද්දී මේකේ එකතුව යම් පරිමිත අගයක් කරා ළඟා වෙනවා. Sn මේක තමයි පරිමිත අගය. කොහොම ප්‍රස්ථාරයක් එන්නේ. ඕක ඇඳගන්න. ඕකේ ඩ්‍රාෆ්ට් එක මම ඇඳලා දීලා තියෙනවා. මේ මම ගෙදරින් බලන්න තමයි ඔය වන්නේ. හරි. උදාහරණයක් අපිට ගන්න පුළුවන් මෙහෙම. Sn උදාහරණයක් දාගන්න n 5 බෙදීම 4 ඍණ n ධන 1 බෙදීම n ඍණ 3යි කියලා එනවා ශ්‍රේණියක එකතු. දැන් ලිමිට් n අනන්තය කරා ළඟා වෙනවා. Sn මේක ලිමිට් n අනන්තය කරා ළඟා වෙද්දී 5 බෙදීම 4 ඍණ ලිමිට් n අනන්තය කරා ළඟා වෙනකොට මේක සීමාව වගයන්න n එක එළියට ගන්න ඕනේ නේද? සායත් විචල්‍ය අපරිමිත අගයන් කරා ළඟා වන විට සීමාව ඇගීම කියලා එකක් කරා. අපරිමිත අගයකට දැන් යන්නේ. එහෙනම් n එළියට ගන්න. 1 ධන 1 යටෙන් මෙතන එළියට ගන්න 1 n n කැපිලා යනවා. හරි මේකේ උත්තරේ 5 බෙදීම 4මයි ඍණ 1 n අනන්තයට යද්දි 1 ධන 1යට අනන්තයනේ 1 ඍණ 3 බෙදීම අනන්තය 1යට අනන්තය කියන්නේ බිඳුවයි නේ. එහෙනම් 5 බෙදීම 4 ඍණ 1 ඍණ බිඳුව 1 ඍණ බිඳුව 3යට අනන්තය කියන්නේ බිඳුවයිනේ. එහෙනම් මේකේ උත්තරේ එන්නේ 5 බෙදීම 4 ඍණ 1 බෙදීම 1 1යි. උත්තරේ 5න් 4ක් අඩු වුණාම 5න් 4න් 1යි නේද? උත්තරේ 4න් 1යි. පදයෙන් ගානක එකතුව. අපරිමිත පද සංඛ්‍යාවක එකතුව 4න් 1ට. ඒ කියන්නේ දන්නා ගේකට යන්නේ. අපිට දැන් ගණන් හදන්න තියෙනවා ඊළඟ දවසේ අපි ගණන් හදද්දී බලමු ඕක හැම ශ්‍රේණියම පරිමිතද අபிසාරීද අපසාරීද කියලා. හරි නේද? දැන් මේකේ පදයෙන් ගානක එකතුව අපි අරගෙන බැලුවොත් මේක යන්නේ 4න් 1ට කාලට යන්නේ. එස්සේ එහෙනම් පද ගණන මේ තියෙන. පද ගණනත් එක්ක බැලුවාම මෙයා එකතුව 4න් 1ට යන්නේ. ඒකින්ද මේක අபிසාරී ශ්‍රේණියක්. අபிසාරී ශ්‍රේණියක්. එහෙම නැත්නම් මේකට කියනවා convergent series. converge කියන්නේ එකතු වෙනවනේ. concave and converge කියලා names වලක් තියෙනවා නේද? convergent. කාච වලට උගන්වන්නේ. අபிසාරී කාච, අපසාරී කාච. උත්තල කාච අபிසාරී කරනවා නේ. මේ අபிසාරී කරන්නේ මේ උත්තල කාචය මේ විරල මාධ්‍යයකදී. ඊළඟට තරු ලකුණ දාලා ලියා ගන්න යන්නේ.
පද n සංඛ්‍යාවක අයිත්‍ය පද n සංඛ්‍යාවක අයිත්‍ය අපරිමිත අගයක් කරා ළඟා වේ නම් අපරිමිත අගයක් කරා ළඟා වේ නම් එය අපසාරී ශ්‍රේණියක් ලෙස හඳුන්වයි. එය අපසාරී ශ්‍රේණියක් ලෙස හඳුන්වයි. එවිට එය ලිමිට් n අනන්තය කරා ළඟා වෙද්දී Sn ගේ අගය ධන හෝ ඍණ අනන්තය කරා ළඟා වෙනවා කියලා ලියනවා. ධන හෝ ඍණ අනන්තය. නම් මේක එකතුව යන්න පුළුවන්. එක්කෝ මේ පැත්තට යනවා. එහෙම නැත්නම් ඍණ අනන්තය. කොහොම යන්නේ? Sn එකතුව මෙහෙ පද ගණන ඔයගොල්ලන්ට මම මේ මෙතන ඇඳලත් ඒවල තියෙනවා මෙහෙම නෝට් එක. සිග්නල් නැද්ද කොහෙද නේ? අපි කරමුකෝ උදාහරණයක්. හරි. උදාහරණයකට යමු. අපි දැන් කතා කරා Sn සමානයි n බෙදීම 2යි n ධන 1යි කියලාම සූත්‍රයක්. අද කතා කරන්නේ ඕක. එහෙනම් ලිමිට් n අනන්තය කරා ළඟා වෙද්දී Sn මොකක්ද වෙන්නේ? මේ n එකක් එළියට ගන්නවා n වර්ගයේ බෙදීම 2යි 1 ධන 1යට n limit ඊළඟට ලියමු n අනන්තය කරා ළඟා වෙද්දී Sn භාගයේ එළියට ගත්තා limit n අනන්තය කරා ළඟා වෙද්දී අනන්තයේ වර්ගය 1 ධන 1යට අනන්තය 1යට අනන්තය නම් බිඳුවයි අනන්තයේ වර්ගය අනන්තයයි නේද? නම් Sn 1යට අනන්තය බිඳුවයි කියමුකෝ. අනන්තයේ වර්ගය අනන්තයයි. අනන්තය එකෙන් ගුණුනොත් අනන්තයයි. අනන්තය දෙකෙන් බෙදුවොත් ඒත් අනන්තයයි. එහෙනම් පද ගාණය අයිත්‍ය අපරිමිතයි. එහෙනම් ඔය ශ්‍රේණියේ පද ගාණ එකතුව පද ගාණත් එක්ක කොහොම යනවා නේද? ඔන්න බලන්න පළවෙනි පදයේ එකතු භාගයයි භාගය 1යි. ඊළඟට එන්නේ ටික එකතු වෙනවා නේද? ඔක දාගන්නකො හදලා බලන්න. හරියද නේ? අපි බලමු පද ගාණ එකතු පළවෙනි පදය. ඔක ශ්‍රේණිය මෙහෙමනේ 1 2 3 ශ්‍රේණියෙන් පළවෙනි පදයේ 1යි. පළවෙනි පදයේදී අගය 1යි. පළවෙනි පද දෙකේ එකතුව 1 2 3යි. පද දෙකක් කියද්දි 3යි. පද තුනක් කියද්දි 6ක් වෙනවා. 3යි 2යි 5යි 6යි. හතරක් කියද්දි 10ක් වෙනවා. ඔහොමම ගිහින් 10 වෙනි පදයට යද්දි 55ක් වෙනවා. ඉතින් මේක ඉහළට නගිනවා. ඕවා එතකොට අපසාරී ශ්‍රේණි ලියන්න. අපසාරී ශ්‍රේණියකි. ශ්‍රේණියකි. ඉංග්‍රීසියෙන් කියනවා divergent series. ලියලා තියන්න. convergent and divergent. හරි නේද? එහෙනම් ඊළඟ දවසේ තියෙන්නේ අපිට මේ පැත්ත බලලා තියන්න නෝට් එක දීලා තියෙනවා. මේ පරස්පර ශ්‍රේණී සමාකලනය ඒකේ තියෙනවා භින්න භාගය ඇසුරෙන් ශ්‍රේණී සමාකලනයයි මේ අන්තර ක්‍රමයේ භාවිතෙන් ශ්‍රේණී සමාකලනයයි. එතනින් ওই පාඩමේ තියරි ඉවර වෙනවා. ඊට පස්සේ තියෙන්නේ ගුණෝත්තර ශ්‍රේණියක මේ අභිසාරිතාවය ගැන කතා කරන්න. ඊට පස්සේ ඉතින් විභාග ගණන් ටික හදන්න තියෙන්නේ. අනිත් දවසේ කොහොමත් ඔකේ තියරි ටික ඉවර කරගෙන තව දවස් දෙකකින් පාඩම ඉවර කරන්න පුළුවන්. මම දැන් මේ රෙකෝඩ් කරපු එක රෙකෝඩින් එක දාන්නම් පුතේ. පොඩක් ඉන්නකෝ.